පරිගණකවලට පුතේ ධන සංඛ්‍යා නිරූපණය කරන්න පුළුවන් වුණාට පරිගණකයට ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න බෑ. ඒකට හේතුව තමයි පරිගණකයක් ඕනෑම දත්තයක් නිරූපණය කරන්න එක බිඳුව පාවිච්චි කරලා. එයාට ඍණ ලකුණක් පාවිච්චි කරන්න බෑ. ඒ නිසා එයාට ඍණ ආශ්‍රිත ගණනය කිරීම කරන්න සහ ඍණ ලකුණ පෙන්වීම සඳහා විශේෂ ක්‍රමවේදයක් පාවිච්චි කරනවා. අපි ඒකට කියනවා සයින් මැග්නිටියුඩ් කියලා. හරිද? මේ සයින් මැග්නිටියුඩ් වලින් කොහොමද බලමු අපි ධන සංඛ්‍යාවක් සහ ඍණ සංඛ්‍යාවක් පෙන්වන්නේ. අපි බලමු මේ 24 කියන සංඛ්‍යාව. 24 කියන සංඛ්‍යාවේ දෙකේ පාදයේ සංඛ්‍යාව මම ලියලා තියෙනවා. ඒ කියන්නේ 24 ද්විමයාකාරයෙන් මම ලියලා තියෙනවා. හරිද? ස්ටෙප් නම්බර් 1 එක මේ 24 කියන සංඛ්‍යාව ඔයා බිට් 8කින් ලියා ගන්න ඕන. හරිද? බිට් 8කින් ලියා ගන්න ඕන. ඒ කියන්නේ 1 2 3 4 5යි. මෙතන බිටු 5ක් තමයි නිරූපණය වෙන්නේ. ඔයාට කරන්න තියෙන්නේ ඒක ඒ විදියටම ලියාගෙන 1 2 3 4 5 6 7 8 මෙන්න මේ විදියට බිට්ස් 8කින් මේක නිරූපණය කරනවා. කරන්න තියෙන්නේ මදි බිට්ස් ටික 8 හැදෙන්න මදි බිටු ටිකට ඉස්සරහට බිංදු දාන්න. හරිද? එතකොට ධන 24 සහ ඍණ 24 ලේසියෙන් හදා ගන්න පුළුවන් 8 වෙනි බිටුව. ඒ කියන්නේ මෙන්න මේ බිටුව. හරිද? එයා බිංදුව කියලා දැම්මොත් ඔයා මේක ධන 24 කියලා අපි නිරූපණය කරනවා. හරිද? කියන්නේ මේ 8 වෙනි බිට් එකෙන් අපි කියන්නේ සයින් එක. සයින් එක කියන්නේ පුතා බිංදුව ආවොත් ධන. මෙන්න මේ ඉතුරු ටිකෙන් අපි කියන්නේ වටිනාකම. අපි කියනවා මැග්නිටියුඩ් එක කියලා. වටිනාකම. හරිද? ප්‍රමාණය සංඛ්‍යාවේ වටිනාකම තමයි මෙතනින් නිරූපණය කරන්නේ. හරිද? ඍණ 24. ඍණ 24 ගත්තොත් ඔයාට කරන්න තියෙන්නේ මේ බිංදුව වෙනුවට එක දාලා ඉතුරු ටික ඒ විදිහටම ලියාගෙන යන්න. බිංදුව 1 1 බිංදුව. මේ තියෙන්නේ ඍණ 24. 8 වෙනි බිට් එක බිංදුව කරොත් ධන, 8 වෙනි බිට් එක ඍණ කරොත්, 8 වෙනි බිට් එක කරොත් ඒක ඍණ. හරිද? සයින් මැග්නිටියුඩ් එච්චරයි.